සුබ දවසක් සීතනට මම සෙන්සි මහතෝ තරුජ ප්‍රනාන්දු ලහිරු මහානාම අද මම සහ මගේ සිසුවන් ඔබට නිරූපණය කරන්නේ සතිය 230 පාඩම හමු ඔබ වෙත ගෙනෙන සෙන්සේ ජෝන් දනාගේ pin escape and turtle escape go further faster BJJ fanatics වලින් ඔබට මේ විදිහට ගත හැකි ඒ සඳහන් වන තවත් පාඩමක්. ඒ තමයි ප්‍රතිවාදියා reverse sit out position එකට සංක්‍රමණය වෙනකොට අන්න එහිදී reverse sit out එකෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මේ පාඩම් මාලා බලනකොට හැමතිස්සෙම මීට හා සම්බන්ධ වෙච්ච කලින් පාඩමක් බලන එක වැදගත් වෙනවා. මොකද මේක ටිකක් එක්තරා දිගුවක් විදියට යන්නේ. අපි මීට පෙර සටහන් කළා කුසුරේ කෙසගතම නැත්නම් broken scaffold එක sit out position එක ගත්තාන් පස්සේ sit through sit out position එක ගත්තා පස්සේ ඒකෙන් බේරෙන ටෙක්නික්ස් දෙකක්. ඒ දෙකත් බලන්න. දැන් මේ කතා කරන්නේ reverse sit out. reverse sit out කියලා කියන්නේ මෙම අවස්ථාවේදී ප්‍රතිවාදියා ඉවතට ඉඳ ගැනීමක් සිද්ධ කරනවා නමුත් කකුල් දෙසට. එතනදී දේවල් ටිකක් වෙනස් වෙනවා. එතකොට ඒ අනුව අපි ඊට වෙනම ආකාරයකින් ක්‍රියාත්මක විය යුතුයි. මොකද හේතුව reverse sit out එක කියලා කියන්නේ සමස්ත ශරීරයටම ඇටැක් කරන්න පුළුවන් පොසිෂන් එක. ලෙග් ලොක් දාන්න කෙනෙක් නම් ලෙග් ලොක්ස් අනිවාර්යයෙන්ම කකුල් වලට ඇටැක් කරන්න පුළුවන්. මොකද කකුල් දෙසටම හැදලා ඉන්නේ. ඒ වගේම තමයි ආම් ලොක්ස් ඇටැක්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පාවිච්චි කරලා ප්‍රතිවාදියා නිසි වැලමිට පිටුම තිබ්බ නැත්නම් වැලමිට විවෘත කර ගැනීම සඳහා පස්සට ගිහිල්ලා ඒ වගේ එකකට පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රේම් එක කඩා ගන්න. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ස්පෝර්ට් ජූස් වගේ අවස්ථාවකදී මවුන්ට් එකට අදාළ වන ලකුණු 4 ලබා ගැනීම සහ මවුන්ට් සංක්‍රමණයක් කරගන්නට හැකියාවක් තියෙනවා. සුලභ ආධුනිකයන් අතර තියෙන ආධුනික විතර නෙමෙයි ඉහළ එක තියෙන නිකන් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වගේ උඟක් දෙන්නේ සුලභව බිමවත් හොඳ පාවිච්චි කරනවා. සයිඩ් මවුන්ට් එකෙන් මවුන්ට් එකට සංක්‍රමණය වීම සඳහා වැදගත් වෙන පිටුමක් විදියට රිවර්ස් සිට් අවුට් ඒකෙදි ස්ටෙප් ඕවර් කියන මෙතඩ් එක පාවිච්චි කරලා තමයි අපි උඩට එන්නේ. මේ හැම එකේදීම escape වීමට සෙන්සර් ජෝන් යන අපිට ක්‍රමවේද උගන්වලා තිනවා. මම එය මේකෙන් විවරණය කරනවා. මෙතනදී අපිට තරුෂයි ලහිරි ඔබට නිරූපණය කරලා පෙන්නනාවි. හොඳ බර ඔපෝනන්ට් කෙනෙක්ම තමයි අපි টොප් එකට දාන්නේ මේ ටෙක්නික්ස් වල තියෙන ඵලදායීතාවය පෙන්වීම උදෙසා. හොඳයි. දැන් තරුෂ යනවා සයිඩ් මවුන්ට් බොටම් පොසිෂන් එකට. ලහිරු එනවා සුපුරුදු cross face and undo අවස්ථාවට දනිස් වලින් ඉන්න සුපුරුදු side mount එක අපි කියන cross side position the side mount position සුලභ side mount එක. හරි. මෙතනදී අපිට සුපුරුදු frames තියෙනවා. මේ අවස්ථාවේදී ඉතාර අපිට මෙහා sit out අවස්ථාවේදී ඉතාමත් හොඳින් ගැලපෙන්නේ ඇත්තටම මේ පිටත frame එක ගැන කතා කරොත් bicep cross face එක නිසා ඇත්ත අපිට forearm cross face එකත් හොඳයි. හැබැයි forearm cross face එක දාගෙන හිටියොත් මෙයා reverse sit out එකට මාරු වෙන මොහොතේදී අනිවාර්යයෙන්ම මෙයාව bicep cross face එකට මාරු කරගන්න එපා. ඒ නිසා අපි මුලින්ම bicep cross face එක ඉඳන් පටන් ගමු. හරි. අපි මුලින්ම කියමු අපි පහුගිය සතියවල කතා කරේ කුසුරේ කෙසගතම ඒකදි කරන්නේ ලහිරු cross face එක අතාරිනවා වැලමිට පාලනය කරගන්නවා කැමරාව දෙසට හැරෙනවා. හරි. මුකුත් කරේ නැත් ඕවෙන් බේරෙන විදිහ අපි පහුගිය පාඩම් වලදී කියලා තියෙනවා. හරි. ඕක තමයි කුසුරේ කෙසගතම කියලා කියන්නේ. අද ඒ වෙනුවට ලහිරු හැරෙනවා reverse sit out. එහෙම නැත්නම් reverse කෙසගතම කියලා කියන්නත් පුළුවන් මේකට පාද දෙසට හැරෙන්නේ. ඒකදි සිද්ධ වන්නේ කොහොමද? පොදු සාධකය තමයි cross face එක ගැලවීම. වෙනස් වෙන සාධකය තමයි reverse cross face එකක් දැමීම. කුසුරේ කෙසගතම වල reverse cross face එකක් දාන්න L2 එකයි control කරන්නේ. මේ අවස්ථාවේදී අනිත් අත දෙස අවධානය යොමු කරොත් අනිත් අත තියෙන පිහිටුම අපිට මෙතෙන්දී ඊතරම් වැදගත් වෙන්නේ නැහැ. ඒක ඕන්න මේ ආකාරයට ප්‍රතිවාදියාගේ මේ උකුල අවහිර කරමින් භාවිතා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තේ උකුල අවහිර කරමින් ඒ පැත්තේ උකුල අවහිර කරමින් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අර ලහිරු පෙන්නවා වගේ දනිස් අවහිර කරමින් භාවිතා කරන්න පුළුවන්. ඒ අත කොහොම තියෙන එකද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ මුලින්ම cross face එක ගැලවෙනවා නම් cross face එක මුලින් ගැලවෙන අවස්ථාවට විතරක් ගන්න freeze. එහෙනම් දැන් ඔන්න ඔතනදී
තරුෂ තීරණය කරගන්නවා වැලමිටෙන් ඇල්ලුවොත් කෙසගතම ස්කේප් රිවර්ස් ක්‍රොස් ෆේස් එක ඇල්ලුවොත් රිවර්ස් ක්‍රොස් ෆේස් එක දැම්මොත් දැන් තරුෂ දන්නවා හරි එහෙනම් මෙයා රිවර්ස් සිට් අවුට් රිවර්ස් සිට් through රිවර්ස් සිට් අවුට් එක තමයි ලෑස්ති වෙන්නේ කියලා. මෙයා රිවර්ස් ක්‍රොස් ෆේස් එක මේ දානවා. දානකොටම තරුෂ දැනගන්නට ඕනේ මෙයා දැන් මේ හදන්නේ හැරෙන්නේ නැයි කියලා. ඒ කියන්නේ පාද දෙසට හැරෙන්නේ නැහැ කියලා. කකුල් දෙසට හැරෙන්නේ නැහැ කියලා. ක්‍රොස් ෆේස් එක අන්ඩුක් එකයි තියෙන අවස්ථාවකදී ලහිරු වැලමිට පාලනයකට ගියොත් මේ අවස්ථාවේදී තරුෂගේ ක්‍රියාන්විතය වෙන්නේ බොටම් හිප් එකට වැලමිට ගන්න එක. එතකොට ඒ අවස්ථාවේ සිත්‍රු වුණාට පස්සේ මොකද අනිවාර්යෙන් සිත්‍රුනේ ඒක කිසි පාලනයක් නැහැ. අනිත් අවුට්සයිඩ් ෆ්‍රේම් එක භාවිතා කරලා ශ්‍රිම්පින් භාවිතා කරලා ඉතාමත් පහසුවේ අපිට ඒ පොසිෂන් එකෙන් escape වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වැලමිට තියෙන තැනම අපි තියාගන්නවා මෙයා රිවර්ස් ක්‍රොස් ෆේස් එකට ගියොත්. රිවර්ස් ක්‍රොස් ෆේස් එකට ගියොත් වැලමිට තවත් ස්ථායී කරලා තියාගන්නවා. දැන් පල්ලෙහාට ගන්නෙ නැහැ. දැන් හැබැයි එක දෙයක් කරනවා ප්‍රතිවාදියා කකුල් දෙසට හැරෙනකොටම තරුෂත් ප්‍රතිවාදියා දෙසට හැරෙනවා ෆ්ලැට් වෙලා ඉන්නේ නැහැ. අතට මුහුණලා සිටින විදියට දකුණු උරියසට හැරෙනවා. පේනවා ඇති. දැන් ෆ්ලැට් වෙලත් නැහැ. මොකක්වත් නැහැ. අරගේ බයිසෙප් ක්‍රොස් ෆේස් එක හොඳට භාවිතා කරන්නට ඕනේ. මෙතනදී මේ බයිසෙප් ක්‍රොස් ෆේස් එක හොඳට භාවිතා කරලා පෙන්නන්න. මෙතනදී මෙන්න මේ අත මැණික් කටුව කොටස පිටිපස්සෙම තියෙනවා. ඉදිරියෙන් තිබ්බොත් ආම් ලොක්ස් වලට වැටෙන නිසා. එහෙනම් ඉදිරි පස්සෙම තියෙන්නට ඕනේ. ඔන්න. එහෙනම් දැන් ඕකේ අපි පළවෙනි ස්කේප් එක ඉදිරිපත් කරනවා. මොකද්ද පළවෙනි ස්කේප් එක ඇවිල්ලා මට ඕනනම් පුළුවන් මෙයාට දැන් මෙයා මෙහෙම හිටියොත් අපි බ්‍රිජ් එකක් කරනවා. බ්‍රිජ් එකක් කරනකොට ලහිරු මොකද කරන්නේ? බ්‍රිජ් එකෙන් නොවැටි සිටින්න ධනිස් වලට එනවා. ධනිස් වලට එනකොට ඒ එන ඉඩ ප්‍රස්තාව ප්‍රයෝජනට අරන් තරුෂ දකුණු ධනිස්ස උකුල ඇතුළට බස්ස ගන්නවා. බ්‍රිජ් එකක් කරනවා. එයා ධනිස් වලට එනවා. දකුණු ධනිස්ස බස්ස ගත්තවාට පේනවා ඇති ගාඩ් අවස්ථාවකට එනවා. දැන් ඉතින් අර V shape frame එක තමයි. දැන් ඊට පස්සේ සර්පන්ටයින් චලන රටාව භාවිතා කරලා අපි ගාඩ් එක රිකවර් කර ගැනීමකට ලක් කරගන්නවා. හොඳයි. අපි එහෙනම් තවත් ස්කේප් වලට එමු. මේ රිවර්ස් ක්‍රොස් ෆේස් එක ගන්නවා. එයා හැරෙනවා. හරි. මේ අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති ලහිරුගේ මෙන්න මේ පැත්තට ආධාරකයක් නැහැ. මේ පැත්තට ආධාරකයක් නැහැ. එහෙනම් අපිට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඉතාමත් හොඳට බ්‍රිජ් එකක් දීලා එයාව පෙරලා ගැනීමට හැකියාවක් තියෙනවා. බ්‍රිජ් එකක් දීලා පෙරලා ගන්නට පුළුවන්. රයිට්. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා මෙතන අපිට දැන් ඩියත් කරන්න පුළුවන් පල්ලෙහාට එන්න. උබතෝ කෝටික් ගැටලුවකට අපිට ලහිරුව මුහුණලන්න විදියට අපිට ගන්න පුළුවන්. එක්කෝ ගාඩ් එකට රිකවර් කරන එක. එහෙම නැත්නම් පෙරලා ගැනීම. අපිට උබතෝ කෝටිකට ලක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ලහිරුට ඔය දෙකෙන් එකක් තෝරා ගන්නට වෙනවා අනිවාර්යයෙන්ම. හරි. හරි. දැන් ඔයා බ්‍රිජ් එක ලහිරුට දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. පේනවනේ දෙකෙන් එකක්. එක්කෝ ගාඩ් එකට වැටෙන්න ඕන නැත්නම් පෙරලෙන්න ඕන. ඔය දෙකෙන් එකක්. හරි. අපි දැන් තව ඉස්සරහට යමු. දැන් ඔය බ්‍රිජ් එක වළක්වන්න ලහිරුට තියෙන පොඩි ගේම් ප්ලෑන් එකක්. ලහිරුට පුළුවන් මෙන්න මේ කකුලෙන් බ්‍රිජ් එක ඉපදෙන්නේ. ඒ කකුල බ්ලොක් ඒ කකුලට පෝස් ආධාරකයක් දාලා තද කරන් ඉන්න පුළුවන්. එතකොට මේ ආකාරයේ බ්‍රිජ් එක වැළකෙනවා. දැන් බ්‍රිජ් කරන්න. බ්‍රිජ් වෙන්නේ නැහැ. බ්‍රිජ් එක නවත්තලා තියෙන්නේ. එතෙන්දී තරුෂ කරන්න මොකද්ද? තරුෂගේ වම් අත භාවිතා කරලා ලහිරුගේ බයිසෙප් එක ඇතුළට අත තියෙන පෝස් කරනවා ආධාරකයක් තියෙනවා. තල්ලු කරලා කකුල වියද කරලා ධනිස්ස බයිසෙප් එක ඇතුළට. මේක කියන්නේ ස්පයිඩර් ගාඩ් ස්ටයිල් ස්කේප් එකකට ගන්නෙ. දැන් මේ ධනිස්ස පිටට විවෘත කරලා පිට බිම තියෙනකොට පිටට විවෘත කරලා පිට බිම තියලා එතකොට අර එයා කෙලින් වෙනකොටම අපිට පුළුවන් අනිත් ධනිස්ස ඇතුළට අරන් එක්තරා විදිහක ස්පයිඩර් ගාඩ් ෂින් ඔන් ස්පයිඩර් ගාඩ් ඕ රියල් ස්පයිඩර් ගාඩ් එකකට අපිට ස්කේප් වීමේ හැකියාව තියෙනවා. මේක ඉවර වෙන්නේ නැහැ. තවත් යනවා. හරි කරා මාරුණා රයිට්. ඔන්න බලන්න දැන් මෙතන තව කතාවක් තියෙනවා. හුඟ දෙනෙක් මේක අපි භාවිතා කරනවා ස්ටෙප් ඕවර් මෙතඩ් කරලා මවුන්ට් එන්න. අපි නිකන් මවුන්ට් අවස්ථාව විතරක් කරමු. ස්ටෙප් ඕවර් කරලා මවුන්ට් කරන්න. තිබ්බා මවුන්ට් පොසිෂන් එකට ආවා ඉදිරියට ඩ්‍රයිව් කරා
මවුන්ට් එක ලබාගත් ලකුණු 4ක් ලැබෙනවා. බොහෝ අවස්ථාවලදී කට්ටිය භාවිත කරන්නේ ඕකටනේ. ඔන්න දැන් ඕකට අපි කවුන්ටර් කරන්නට ඕනේ. ඕකට අපි ඇටැක් කරන්නට ඕනේ. ඕක අපිට විවිධ ආකාරයෙන් කරන්නට පුළුවන්. හරි සරලයි. මුලින්ම ඔය ස්ටෙප් ඕවර් කරනකොට මැට් එක ගැටෙන සද්දයට අවධානය යොමු කරන්නට ඕනේ. දැන් රිවර්ස් සිට් අවුට් පොසිෂන් එකට එනවා. මේ සද්ද ඇහෙන සද්ද එනකොටම ප්‍රතිවාදයේ දෙසටම බ්‍රිජ් කරන්නට ඕනේ. ඔන්න ඔය ආකාරයට. මොකද එයා පාදයේ බිමට තියලා ඊළඟට දනිස්ස ගන්නෙ. එතකොට දනිස්ස බිමට ගැටෙන්නට කලින් එයා මවුන්ට් එකට ඇවිල්ලා ලකුණු 4 ගන්න කලින් පාදයේ ගැටෙන සද්දෙටම බ්‍රිජ් කරන්න පුළුවන්. දනිස්ස පොළොවට ආවට පස්සේ ඒ දෙසට බ්‍රිජ් කරන්නට අසීරු වෙනවා. අපි යම් මේකින් හිතමු මෙයා ඊටාමම සුමට ආකාරයෙන් එම ස්ටෙප් ඕවර් එක භාවිතා කරනවායි කියලා. එතකොට ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැති වුණා. හැබැයි ඔන්න හොඳට බලන්න දනිස්ස පොළොවට ගැනීමට මත්තෙන් අපේ ලහිරුගේ දනිස්ස තරුෂගේ උකුලේ ගැටීමකට සිද්ධ වෙනවා. අන්න එන ඒ ස්පර්ශය සංවේදනය කරගෙන බ්‍රිජ් වෙනවා. හරි කොහොම නමුත් බ්‍රිජ් වෙනවා. හරි. අපි එහෙනම් තවත් අපි යමු මවුන්ට් කරන අවස්ථාවලින් බේරින විදිය. අනිත් එක තමයි ඔන්න දැන් ටයිමින් අප්සෙට් වුණා. ඒ කියන්නේ ඇහුනෙත් නැහැ දැනුනෙත් නැහැ. ඒ කියන්නේ ප්‍රතිවාදියා මවුන්ට් එනවා. එතනදී සිට් අවුට් පොසිෂන් එක යනකොට ප්‍රී රෙක්විසිට් ටික තරුෂ හරියට කරගන්නවා. ඇත්තට හැරුණා. හරි. ඒ වුණාට ස්ටෙප් ඕවර් එක දැනුනෙත් නැහැ. ස්ටෙප් ඕවර්ත් කරා ඇහුනෙත් නැහැ. දැනුනෙත් නැහැ. මෙයා මවුන්ට් එකට එනකොටම ඔයාට පේනවා ඒ පැත්ත ට්‍රැප් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් මවුන්ට් එකට ඇවිල්ලා මෙයාට මේ බර මෙහෙට දියත් කරන්න වෙනවනේ. ඒ ටයිමින් එක ප්‍රයෝජනට අරන් මෙහෙට බ්‍රිජ් කරන්න ඕනේ. අපි නැවත වාරයක් පෙන්නමු. ඒකත් ඒට අපි ඒ කාල නිර්ණය ක්‍රමය භාවිතා කරනවා. මෙයා මවුන්ට් එකේ ඉන්නවා. ඒ බර හුවමාරුව මෙයා භාවිතා කරන. ඒ බර හුවමාරුව ටයිමින් පාවිච්චි කරනවා. මෙයා ස්ටෙප් කරනවා. ඇහුනෙත් නැහැ, දැනුනෙත් නැහැ. ඉදිරියට එන බර ප්‍රයෝජනට අරගෙන මෙයාට අනිවාර්යයෙන්ම ඉතා පහසුවෙන් ට්‍රැප් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ බරම ප්‍රයෝජනට අරගෙන මේ දැන් අනිත් පැත්තට නෙමෙයි මා දෙසට බ්‍රිජ් වෙනවා. ආව උඩහට. නයිස්. දැන් ඒකදී වැඩේ කියන්නේ එතන ඇඩ්වාන්ටේජ් පොයින්ට් එකක් හරි හම්බ වෙනවා. මොකද දනිස බිමට ආවයි කියන්නේ මවුන්ට් පොසිෂන් එකට හම්බ වෙන එක ලේ ස්ටේජ් එකක්. අපි භාවිතා කරනවා මෙතනදී මෙයා රිවර්ස් සිට් අවුට් එකට ලෑස්ති වෙනවා. හරි. දැන් හොඳට බලන්න මේකට ලකුණු 4 හම්බෙන්නේ නැහැ. ස්ටෙප් ඕවර් කරනවා. හරි. ඇවිල්ලා මේ දනිස්ස ඉදිරියට ගනිද්දී මේක තමයි රිවර්ස් සිට් අවුට් පොසිෂන් එකේදී ලීඩ් ලෙග් එක වෙන්නේ. මේ දනිස්ස ඉදිරියට ගනිද්දී මේ පසුපස පාදයේ බර සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ මේක ට්‍රේල් ලෙග් එක වෙනවා. එතකොට මේක තමයි ට්‍රේල් ලෙග් එක. ට්‍රේල් ලෙග් එකේ බර සැහැල්ලු වෙනවා. දැනට බරත් තදයි. දැනට මෙයා තරුෂ මෙතන දැන් කෙලින්ම මෙයා හදන්නේ එල්බෝ ස්කේප් එක පාවිච්චි කරන්න මුල ඉඳන්ම බ්‍රිජ් වෙනවා වෙන අමාරුයි කියලා හිතුනොත් ප්‍රතිවාදී කියලා આવොත් එතන ජැක් නයිෆ් වල ශ්‍රිම්පින් වෙන්න හදනවා. දැනට බර වැඩි. ශ්‍රිම්පින් වල පෙන්නන්න. දැන්ට ඒ කකුලේ ගන්න බෑ. නමුත් ඒ ටෙන්ෂන් එක තියාගෙන ඉන්නවා. මෙතනදී අපි කතන්දරයක් තමයි පාදයේ ඔසවන්න ඕනේ දනිස්සට වැඩිය. ඉන්වර්ටඩ් නී එකක්. පොළොව දෙසට ඉන්වර්ටඩ් නී එක. මොකද මේ දනිස්ස ඇන්කල් එක ඇතුළට බහින්න හදන්නේ. බහැලා ඇන්කල් ට්‍රැප් මෙතඩ් එකනේ පාවිච්චි කරන ඇන්කල් ඒ කියන්නේ ඇන්කල් එක ට්‍රැප් කරගන්න හදන්නේ සංකකුයෙහිකින්. එතකොට හැබැයි යාට මේ ලයිට් නොකර මෙයාට මවුන්ට් එකට මාරු වෙන්න බෑ. එයා මවුන්ට් එකට මාරු වෙනවා මෙයා ජැක් නයිෆ් වෙනවා. අනිවාර්යයෙන්ම ඇතුළට බහිනවා. let's go. පේනවනේ හරි. ඔය ආකාරයට ට්‍රැප් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් සංකකුක භාවිතා කරලා හිප් එක හතර ගන්නට දනිස්ස වියුක්ත වෙනවා. ස්ටෆ් කරගත්ත බටර්ෆ්ලයි හුක් එක ඕ නී ෂීල්ඩ් එක පාවිච්චි කරනවා. ඕන්න උතන ඉඳන් ගාඩ් එක ප්ලේ කරනවා. නැත්නම් උතනින් ෆයිට් එක නැත්නම් උතන ඉඳන් සබ්මිෂන් වලට අපිට යන්නට පුළුවන්. මතක තියාගන්න ඔය මොන රිවර්ස් සිට් අවුට් එකේ කියන්නේ සයිඩ් මවුන්ට් එකේ ඉඳගෙන මවුන්ට් එකට එන ගතික අවස්ථාවකදී ස්කේප් වීමක් ඔය කරේ මොන දේ කරත් මේ තියෙන බර හුවමාරුවක් සිද්ධ වෙනවා. අපි සයිඩ් මවුන්ට් පොසිෂන් එකේ තියෙන එක බරක්. සයිඩ් මවුන්ට් එකට එන්න. ක්‍රොස් සයිඩ් මවුන්ට් එකේ ක්‍රොස් සයිඩ් මවුන්ට් එකේ බර දැනෙන විදිය නෙමෙයි බර හුවමාරුවක් වෙනවා රිවර්ස් එකට මාරු වෙනවා. ඒ හුවමාරු භාවිතා කරමින් බර හුවමාරු භාවිතා කරමින් ස්කේප් වීම තමයි කරන්නේ. ඒ නිසා ඔයා සංකල්පයක් වශයෙන් මේ ඔළුවට දාගන්න බර හුවමාරුව භාවිතා කොට ස්කේප් විය යුතුයි කියලා. ඒ කියන්නේ මෙයා රිවර්ස් සිට් අවුට් වෙද්දී සමහරට බ්‍රිජ් එකකින් එකවරම යනවා. ඒකෙන් එන්න බැරි වුණොත් අපි
අපි යම් කිසි රෙසිස්ටන්ස් එකක් දෙන්න මොකක් හරි. එතකොට තරුෂ මොකක් හරි එකකින් පාවිච්චි කරන අර අනිවාර්යයෙන්ම පේනවා මොකක් හරි ස්කේප් එකක් අපිට භාවිතයට ගන්නට පුළුවන් බව. හොඳයි. හොඳයි. ඔබේ දැක්කේ රිවර්ස් සිට් අවුට් පොසිෂන් එකකින් ස්කේප් වෙන ආකාරය. ඉතාල වැදගත් මේක. මම කලින් කිව්වා වගේ ඔතන තරි කරන සයිඩ් මවුන්ට් එකකින් මවුන්ට් එකට කරන කුමන සංක්‍රමණයක දුවත් ප්‍රතිවාදයට එම බරම තියාගෙන යන්නට බෑ. බරේ වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ බරේ සිදුවන වෙනස්කම් භාවිතයෙන් තමයි මේ ස්කේප් එක අපි සිද්ධ කරන්නේ. අද මේ ටෙක්නික් ඔබ ඉගෙන ගන්නට ඒකට ස්තුතියි. බලන ඉත හොඳ නරුමුක් තියෙනවා. බ්‍රසීලියන් ජිව් සංක්‍රමණය ගැන බැලුව බැලමට කෙනෙක්ට තේරුමක් නැහැ. මේක එච්චර ලස්සන සටන් ක්‍රමයක් නෙමෙයි නුපුරුදු ඇහැකට. නමුත් දන්න ඇහැකට ඉතා හොඳ සටන් ක්‍රමයක්. ඔබ දෙයකට ඒක අකමැති නම් අපිට ඒක අධ්‍යයනය කරන්න ගන්න. ටිකක් වෙලා යනකොට තේරෙනවා මේ ඉතා ලොකු විද්‍යාවක් මේ තුල තියෙන බව. ඇත්තටම කියනවා අපි අනිත් සටන් ක්‍රම හැල්ලු කරනව නෙමෙයි. නමුත් මේකට කියන්නේ human chess කියලා. අපි දන්නවා boxing වලට කියන්නේ sweet science. මිහිරි විද්‍යාව. ඔව් එතන විද්‍යාව තුන මිහිරි විද්‍යාව. boxing වලට මිහිරි විද්‍යාව කියනවා වගේ බ්‍රසීලියන් jiu-jitsu වලට අපි කියන්නේ human chess කියලා. මානව chess. chess game එකේ දැන් සාමාන්‍ය chess අදින කෙනෙක් නම් ඒ කෙනාට chess game එකේ රසඥතාවයක් තියෙනවා නම් එයාට ඉතාමත් පහසුවෙන් හිතන්නේ මේක මේ human chess under pressure chess ඇදීමක් වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍ය උගදේ chess වලට chess ක්‍රීඩාව ගැන නොදැනුවත් අය chess වලට කැමති නැහැ. ඒ කියන්නේ මේක ඇවිල්ලා spectator sport එකක් නෙමෙයි. අනිත් boxing ගත්තට පස්සේ MMA ගත්තට පස්සේ Muay Thai ගත්තට පස්සේ මේ හැම මේ ස්පෝර්ට් එකක් කරන අය ගත්තට පස්සේ ඒවට වැඩිපුර කට්ටිය ඉඳීමේ හේතුව තමයි මේ ස්පෙක්ටේටර් ස්පෝර්ට් එකක්. මේක ඇවිල්ලා ගේම් එක දන්නේ නැහැ විතරක් තමයි මේ රසඥතාවය යට තියෙන්නේ. ඉතින් හරි අමාරුයි මේක මාකටිං කරන්න මේ බ්‍රසීලියන් ජිu-ජිත්සු සහ ජිu-ජිත්සු ගේම් එක. ඉතින් සරලව කිව්වොත් අපි මම කලින් කියන්නේ අනිත් ඒවට ගරු කරනවා ඒක හරි. නමුත් මේකට ප්‍රෙස්ටිජියස් ස්පෝර්ට් එකක්. හරි. ඒ කියන්නේ මේක ඇවිල්ලා දැනුමක් තියෙන අය විතරයි මේකේ කිව්වේ. වෙන දේ ගැන තියෙන ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේක ඇත්තටම අනිත් ඒවට වැඩිය රසවත් අනිත් ඒවට වැඩිය හිතන්න තියෙනවා. අනිත් ඒවට වැඩිය ඇත්තටම යමක් දැන් මෙහෙමනේ අපිට මිහිරි විද්‍යාව ගත්තට පස්සේ art of sweet science boxing ඒකෙන් තියෙන්නේ ශුද්ධ පිහිටුම් වල තමා ස්ථානගත කිරීම තමා පහර නොකා තමාගේ ප්‍රතිවාදයට පහර දිය හැකි. ඒක හොඳ විද්‍යාවක් ඒක ඇත්ත. නමුත් එතන හුඟක් වෙලාවට ටික කාලයක් යනකොට හිතන්න කියන කතන්දරයක් කියන දේ ටිකක් යනකොට නෑ ඊට පස්සේ තියෙන ෆ්ලෝ එකේ යෑමක් තියෙන්නේ. නිකන් හිතීමට වැඩිය ඊට පස්සේ තියෙන්නේ ෆ්ලෝ එකේ යෑමක්. එතන හිතන්න ඕනේ මම කියන්නේ හිතන්න ඕනේ නැහැ කියලා. සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ෆයිට් එකකදී වෙන්නේ මොකද්ද? ප්‍රතිවාදී අධ්‍යයනය කරලා එයා අර මං කියමු කලින් මම ආටිකල් එකක් දැන් ඒ වගේ සිද්ධියක් තියෙනවා. නමුත් ඊට පස්සේ බොහෝ විට අර එතන වැරදුනොත් හරි ගස්ස ගන්න බෑ බොක්සින් වල. නොකවුට් එක වදින්න. පාරක් ඇවිල්ලා වැදුනට පස්සේ හරි ගස්ස ජිu-ජිත්සු වල තියෙන මේක තමයි මේ පින් ස්කේප්ස් වල තියෙන පාඩම. ඔයාට කරන්න තියෙන ජරාම වැරද්ද කරන්න පුළුවන් ජිu-ජිත්සු වල. හැබැයි තවමත් ඉන් ගැලවෙන්නත් පුළුවන්. ඒ මොකද චින්තන ශක්තිය මාර්ගය. ඒ නිසා අන්නේ හින්ට් එකක් සමග මේ ජිu-ජිත්සු කලාවට ඕනේ වෙන්න. ඇත්තටම කවුරු කොහොම කිව්වත් අවසානයේදී ග්‍රැප්ලර් ස්ට්‍රයිකර් පරද්දනවා. මං කියන්නේ ජිu-ජිත්සු IBJJF විතර ස්පෝර්ට් ජිu-ජිත්සු විතරක් කරපු කෙනෙක්ට බෑ ඒක කරන්න. මං කියන්නේ ස්ට්‍රයිකර් කෙනෙක්ට ඉදිරිව ෆයිට් කරන ඕල්ඩ් ස්කූල් වැලේටු ජිu-ජිත්සු කෙනෙක් වෙන්න ඕනේ එක්ක අපි වගේ නැත්තම් ඒම වෙන්න වැලේටු ජිu-ජිත්සු ෆයිටර් කෙනෙක් වෙන්න. ඒ අයට අනිවාර්යයෙන් මේ වගේ රෙස්ලර්ලා අය ස්ට්‍රයිකින් වල කොච්චර දක්ෂයෙක් වුණත් ස්ට්‍රයිකින් වල කොච්චර දක්ෂයෙක් වුණත් එයා ග්‍රැප්ලින් කරලා නැතිනම් ග්‍රැප්ලින් කරන මද නම් අනිවාර්යයෙන්ම වර්ල්ඩ් චැම්පියන් වුණත් පරාජය කරන්නට පුළුවන්. බ්‍රසීලියන් ජිu-ජිත්සු මම පර්පල් බෙල්ට් කෙනෙක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ස්පෝර්ට් ජිu-ජිත්සු වලින් IBJJF ස්පෝර්ට් ඔරියන්ටඩ් නැතුව මම කියන්නේ.
oriented නොවි ඒ to do MMA base side අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්. දැන් අද වෙච්ච ෆයිට් එක අනිත් එක සයිගනේ ඔමෙලි. ඉතින් ඔමෙලි කියන්නේ ඉතා භයානක සයින් නේ. ඒ කියන්නේ හැමෝම එයා ඉන්න ෆයිට් එයා නිසාම ෆයිට් බලන්නේ. හැබැයි මෙරාක් කියන්නේ ඉතා දක්ෂ ග්‍රැප්ලර් කෙනෙක්. දැන් ග්‍රැප් වෙන දාජස්ථානි ග්‍රැප්ලර්ස්ලා දාජස්ථානි ෆයිටර්ස්ලා මේ බ්‍රසීලියන් ජිu-ජිත්සු වල මෙතන සයන්ස් එකක් නේ දැන් මෙතන තියෙන්නේ. සබ්මිෂන් ග්‍රැප්ලින් සයන්ස්. එතකොට ඒකේ තවදුරටත් බ්‍රසීලියන් ජිu-ජිත්සු රෙස්ලින් එහෙම කියලා ભેදයක් නැහැ. බ්‍රසීලියන් ජිu-ජිත්සු වලින් තමයි මේ රූල් සෙට් එක හැදුනේ. එතකොට තමයි අනිත් ඒවත් මේකට අනුගත වුනේ. ඒ නිසා බ්‍රසීලියන් ජිu-ජිත්සු ප්‍රොමෝට් කරගත් සබ්මිෂන් ග්‍රැප්ලින් කෙනෙක් තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ අනුව අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඉස්සරහට එනවා. දැන් අපි පේනවනේ අපි දැන් MMA වල කවුද টপ ලෙවල් එකේ ඉන්නේ? ස්ට්‍රයිකර්ස්ලා නෙමෙයි. වෙන එක MMA වල ස්ට්‍රයිකර් ලෙවල් එකේ ඉන්න টপ ලෙවල් එකේ තින් පරදිනවනේ. දැන් කවුද? ඇලෙක්ස් පෙරේරා. හොඳම ස්ට්‍රයිකර් කෙනෙක් කික් බොක්සර් නේ. එතකොට එයාත් ඇන්කල් ලයිව් එක පරදුනානේ. ඇන්කල් ලයිව් එක පරදුනා. ඉතින් ඒ නිසා මේ ටිකක් ඔබ ස්ට්‍රයිකින් බේස් පැත්තට බර කෙනෙක් නම් ඔබ ඉන්නේ ලොකු ඩේන්ජර් එකක අනාගතේදී. මොකද තාම ලංකාවේ වාසනාවට ලංකාවේ බොහෝ දෙනෙක් ක්‍රැප්ලර්ස්ලා නැහැ. අපි වගේ ලංකාවට ප්‍රසිද්ධ හඳුන්වා දීපු අපේ සංගමය සහ අර MMA වලට ගැලපෙන ග්‍රැප්ලින් විදියට හරිච්ච හොඳ එලීට් ක්‍රැප්ලර්ස්ලා ඉන්නේ බොහොම ටික දෙනා ලංකාවේ. ඒ ඉන්න ටික දෙනාත් අපිට පේනවා ලංකාවේ හුඟක් වැඩ වෙන්නවා. ඒ ඉන්න ඒගොල්ලෝ දක්ෂතම රෙස්ලර්ස්ලාත් නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ වැඩ වෙන්නනවා අපි දැකලා තියෙනවා. අපි ආරාධනා කරනවා ඔබට මේ ලංකාවේ ඕනම කෙනෙක්ට අපිත් එක්ක සබ්මිෂන් ග්‍රැප්ලින් හෝ වැලේ ටු ඩෝ වලට කැමති කෙනෙක් ඉන්නවා අපි ඔබට අවස්ථාව දෙන්නම් මගේ ශිෂ්‍යයොත් එක්ක ස්පාරින් කරලා දෙයක් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගැනීම නිසා අපි දෙයක් අපි ඔබට මුදල් ත්‍යාගයක් දෙනවා අනිවාර්යයෙන්ම. මම දමන ශිෂ්‍යයන්ව පරාජය කරනවා. හරි. එක්ක සබ්මිෂන් ග්‍රැප්ලින් පැත්තේ එක්ක වැලේ ටු ඩෝ පැත්තේ. වැලේ ටු ඩෝ රූල්ස් බලන්න UFC number 1 රූල් සෙට් එකට අනුව තමයි අපි යන්නේ. UFC number 1 රූල් සෙට් එකට අනුව තමයි අපි යන්නේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.